සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් කියන්න. ඉන්ටර්නෙට් ස්ලෝ කියලා රටේම මිනිස්සු කම්ප්ලේන්ට් කරන්න පටන් අරන් දෙන්නේ. කොහෙද අවුල තියෙන්නේ? අපේද? අපේ පැත්තේද? අපේද? ඔව් සර්. පිළිගන්න එපා යකෝ පිළිගන්න එපා. කාටම හරි වර්ධ පටවපන්. කාටම හරි. කෝල් සෙන්ටර් එකට කියලා තියපන්. කෝල් සෙන්ටර් එකට කතා කරන මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ පැත්තේ තමයි අවුල තියෙන්නේ කියලා තේරෙන විදිහට ඒගොල්ලන්ට උපදෙස් දෙන්න කියලා. එතකොට ওই ප්‍රශ්නේ නිකම්ම සෙටල් ඩවුන් වෙලා යට යනවා. එහෙම තමයි සර් මෙච්චර කාලයක් බැලන්ස් කරන් තියන් හිටියේ කස්ටමර්ස්ලා. පොඩ්ඩක් ඉන්නවා. ඒ කියන්නේ මේක සෑහෙන කාලෙක ඉඳන් තියෙන ප්‍රශ්නයක් නේ. එතකොට දැන් මිනිස්සු සෝෂල් මීඩියා වල මේ ප්‍රශ්නේ අදින්න පටන් ගන්න තියෙනවා. අඩෝ! තොපිලා දන්නේ මේ සල්ලි ගෙවලා ගන්න පොඩි ඉන්ටර්නෙට් පැකේජ් එක විතරයි. මෙහෙම වැඩ කරන්න ආවොත් අංගල්ලේ කෑලි වලට කපලා බල්ලොන්ට කණ්ඩ දානවා දැනගනි. ඔබ බය වුණාද? ප්‍රවේගයේ ෆිල්ම් එකේ දෙබසක් ගලපලා කිව්වේ. පිළිගන්න එපා බං පිළිගන්න එපා. කොහොම හරි කොහින්ම හරි කාගෙම හරි මේ කාගෙම හරි ඇඟේ ගහන්න බලපන්. මේ තියෙන්නේ Google එකේ වරද කියලා කියපන්. හරි සර්. අපි දැන් පබ්ලිෂ් කරන්න. මේ අපි යකෝ අපි කවුද? අපි වැඩකාරයෝ බං. තොපි කවුද? ඉන්ටර්නෙට් විකුණන බල්ලෝ.